गाइस अभी मैं यहाँ कुर्सी है मैं एक बार हाँ एक आता उलना අපේ මාමා මේක හදන්න අපිට සුපිරි සපෝට් එකක් දුන්නා. ගායිස් අපි මේක හදලා තියෙන්නේ ආස් කුර්සියක් දාන්න පුළුවන් විදියට. කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකකින් චැලෙන්ජ් එකක් කමෙන්ට් කරලා යන්න. ඔයත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අවශ්‍ය කරන්න එපා. අපේ දවස් ගානක සුපිරි වහන්සකින් පස්සේ අපි මේක නියමටම හදාගත්තා. ගායිස් අපි මෙතන මේක හදලා ඉවරයි. ඒ කියන්නේ මේක සම්පූර්ණ වගේ දෙයක් හදලා ඉවරයි. දැන් අපිට තියෙන මේක පත්තු කරලා යන්න. එහෙනම් අපි පත්තු කරනවා දැන්. මේ ඔයාලා හිතන්නේ මේක යයිද? ඉතුරුකම් බලපන් කකුල් හතර ඇද්ද? ඕකට ගෙවල්ලා. යා බලමු හදලා. පොල් කොලගෙන කවුද බං? ගායිස් දැන් අපි හර ටික ඔක්කොම හදාගෙන තියෙන්නේ. අපිට දැන් ආස්කුරු ටික යවන්න තියෙන්නේ. ඔක්කොම දැන් පෙට්‍රල් දාලා ඒ විදිහට තමයි අපි යවන්න හදන්නේ. පෙට්‍රල් ටික දාලා. එහෙනම් අපි ආස්කුරු ටික යමු. දැම්මේ නෑ. මේක පට්ටිකට දාගමු නේවා. අපි මේ හස්කුරු ඔක්කොම දැන් යවන්න හදන්නේ. එහෙනම් හස්කුරු ටික ඔක්කොම යමු. ගායිස් දැන් අපි මේ හස්කුරු 100ම පත්තු කරන්න හදන්නේ. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් පත්තු කරන්න යන්නේ. 1 2 3
මේක පත්තු කරලා තියෙන්නේ. අපේ චාචි ඇද වෙලා තියෙන්නේ. මෙතන ආස්කූරු ගිහිල්ලා නැහැ. 1 2 3 4 5 6 7 ආස්කූරු 12ක් විතර ගිහිල්ලා නැහැ ගායි. අවුලක් නැහැ. මේක හොඳට වහු ගිහිල්ලා තියෙන්නේ. හරි දැන් මේක වඩන්න මේක පයින් ගන්නවා. ගයිස් අපේ වැඩේ ගැම්මටම ගියා. ඒ කියන්නේ ආස්කූරු අපිට ඉතුරුනේ ආස්කූරු 10ක් 15ක් වගේ. අපි ඒ ටික ඔක්කොම ඇවලා තියෙන්නේ. ඔයාලා මේ වගේ වැඩ ගෙදරදී අත්පසා බලන්න යන්න එපා නේද උදු? මොකක්ද උදු? මේ වගේ වැඩ ගෙදරදී කරන්න එපා නේ. මේ වගේ වැඩ ගෙදරදී කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මොකද්ද කරන්න ඕනේ? like කරන්න, follow කරන්න, comment කරන්න, share කරන්න. ඒ ටික කරලා ඇති. එහෙනම් guys bye. Oh.